ගවිරු සන්දීප්ත ඔෆිෂල් චැනල් වෙතින් ගෙනෙන විශේෂ ප්‍රවෘත්ති වාර්තාවක්. අද දහවල් කාලයේ සිට පැවති දැඩි සුළං තත්ත්වය සහ වර්ෂාපතනයේ හේතුවෙන් හම්බේගමුව රෝහල අසල පිහිටි නිවසක් සහ වෙළඳසැලක් ආසන්නයේ හදිසි තත්ත්වයක් වාර්තා වනවා. අප වෙත ලැබී ඇති දර්ශනවලට අනුව එම ස්ථානයේ ඇති විදුලි කණුව අසලින් ගමන් ගන්නා විදුලි රැහැන් මතට යාබද ගසක විශාල අත්තක් කඩා වැටී තිබෙනවා. කඩාවැටුණු ගස් අත්ත විදුලි රැහැනක් මත රැඳී ඇති අතර එම බරට එක් විදුලි රැහැනක් සම්පූර්ණයෙන්ම පොළව මට්ටමටම කඩාවැටී ඇති ආකාරය දර්ශනවලින් පැහැදිලිව දැකගත හැකියි. මෙම අනතුරින් අසල ඇති ගොඩනැගිල්ලට හානියක් සිදු වී ඇති බවක් දක්නට නොලැබුණත් විදුලි රැහැන් පද්ධතියට සිදු වූ මෙම හානිය හේතුවෙන් අදාළ නිවසට සහ කඩයට සැපීන විදුලිය විසන්ධි වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඒ යථා තත්ත්වයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ විදුලි රැහැන් කඩා වැටීම් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස අප ජනතාවට දැනුම් දෙනවා. නවතම තොරතුරු සඳහා දිගටම රැඳී සිටින්න ගවිරු සන්දීප්ත ඔෆිෂල් චැනල් සමගින්.